ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම කොකෝ පවුඩර් එකක් හදන්න කියලා කොකෝ වැට වගේක් උයලුවා. ඔයාලට මතක ඇති. ඉතින් ඔය තියෙන්නේ මම මේ චූටි ඇට ටිකෙන් හදපු කොකෝ අකුරු ටික. ඒක ගාන්ට හැදුනා. ඉතින් කලින් පාර මට එකපාරක් වැරදුනා. ඒ වුණාට මේ පාර මම දැන් අවුරුදු ගානකට පස්සේ හැදුවේ. ඒක ගොඩක් ලස්සනට තියෙන කොකෝ පවුඩර්ස් විදිහටම ආවා. ඉතින් ඒ ටික මම හදලා ඊට පස්සේ දැන් ඔය මම වීඩියෝස් පටන් ගත්තේ වීඩියෝ කරන හවසනේ. ඉතින් දැන් ඔය හදන්නේ ඔතන බුදුමැදුර ගාව ලස්සනට පිරිසිදු කරලා ඊට පස්සේ මගේ හැමදාම ඔයාලා වීඩියෝස් වල දකින හැමදාම මම කැමැත්තෙන්ම කරන දේ පටන් ගන්න. ඉතින් ඊයේ දවසේ තමයි මම ඔයාලට වීඩියෝ එක අරන් එන්න හැදුවේ. හැබැයි මට එදා වීඩියෝ එක අරගන්න බැරි වුණ නිසා මට චූටි වීඩියෝ ක්ලිප් ටිකක් විතරයි ගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ හින්දා මම හිතුවා ඒ වීඩියෝ ටික ඔක්කොම අයින් කරලා අද වීඩියෝ එකක් අරගෙන ඒ වීඩියෝ එක මම ඔයාලට අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් ඔය දකින්න ඔයාලා හවස ඊයේ හවස නම් වැස්සා. හැබැයි අද හවස නම් වහින්නේ නැහැ. ඒක හින්දා මට මාරම සතුටුයි. වෙනදට හවසට වහිනවනේ. ඉතින් වැස්සේම මම පහන පත්තු කරනකොට මට ඇත්තටම එදාට මට ලොකු දෙයක් කරන්න බෑනේ. ඇත්තටම එළිය ඉඳන් ගාත කියන්නත් බෑ. තෙමෙනවා. ඉතින් ඒ හින්දා මට දැන් අද මාර සතුටුයි අද වැස්සේ නැති නිසා. ඉතින් මම ඔයාලගෙන් අහන්නමයි හිටියේ කොහොමද ඔයාලගේ නිවාඩුව? ඉස්කෝලේ යන අයගෙන් ඉතින් අහන්න තියෙන්නේ මට ඒක තමයි. කොහොමද ඔයාලගේ නිවාඩුව? හොඳට ගෙවෙනවද? ඉතින් එහෙම නැත්නම් හැමදාම පාඩම් කරනවද? විභාගෙින්ද කොහොමවත් පාඩම් කරනවා ඇති හැමෝම. ඉතින් පාඩම් කරනවද? ටියුෂන් ක්ලාස් යනවද? නැත්නම් ඔයාලා නිකන් නිදහසේ ගෙදර ඉන්නවද? ඉතින් ඔන්න ඔය තමයි මට ඔයාලගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික. ඉතින් මම නම් මේ දවස් ටිකේ පාඩනුත් කරනවා, වීඩියෝස්ුත් හදනවා. ඇත්තටම මේ දවස් ටික මට සෑහෙන්න වටිනවා. මොකද මට ගොඩක් වීඩියෝස් හදන්න පුළුවන්. ඒ වගේම මගේ අනිත් channel එකේ subscribe 1000ට තව චුට්ටමයි තියෙන්නේ. ඉතින් ඒකත් complete කරගන්න මම සෑහෙන්න මහන්සි වෙනවා මේ දවස් ටිකේ. ඉතින් ඔයාලා ඔය දකින්නේ බෙහෙත් කොළ ಜಾති මම වේලෙන්න දාපු ඒවා. ඒක මම ඊයේම වේලෙන්න දාපු හින්දා ගොඩක් ලොකුවට වෙයිලා නැහැ. ඉතින් දැන් ඔය හදන්නේ සුපුරුදු කාර්ය ගිලන්පස ಜಾති බෙහෙත් ಜಾති හදන්න. ඉතින් ඔය තියෙන පොකුරු අද ඒවයි ඊට පස්සේ සීපාලිකා තියෙනවා. ඉතින් ඒ ටික දාලා වතුරේ කුණු වෙනකම් මම ගියා බෙහෙත් බඩු කඩා ගන්න. ඉතින් දැන් ඔතන කෝප කොළයි ඊට පස්සේ එරබුදු කොළයි තිබුණා. එරබුදු කොළ වල ලොකු කොළ තියෙන්නේ චූටි කොළ ඇත්තෙම නැහැ හොඳේ. ඉතින් මම හැමතැනම බලලා ඊට පස්සේ අස්සට වෙන්න තව කොළ දෙක තුනක් තිබුණා පොඩි ඒවා. ඉතින් ලොකු ඒවා අරගෙන ලොකු වැඩිනේ ගොඩක්ම. ඒක ඇත්තටම ගොඩක් ලොකුයි. ඔයාලට පේනවටත් වඩා. ඉතින් ඒ හින්දා පොඩි කොලයක් හොයලා අන්තිමට ඔය අස්සේ තිබිලි වල මම අත්තක් ඇදලා අරගෙන එතන තිබුච්ච පොඩි කොළ දෙකක් විතර කඩාගත්තා. ඉතින් ඔය බෙහෙත් ಜಾති කඩන්න බෙහෙත් කොළ ಜಾති හොයන්න මම හතර වටේම විදිනවා ගේ වටේ. ඉතින් ඒ ටික අද කඩාගත්ත මම බෙහෙත් කොළ ಜಾති හතරක් නැත්තම් පහක් විතරයි. එතකොට ඔය තියෙන්නේ මම ගිලන්පස ටික හදාගත්ත බෙහෙත් බඩ ටිකත් හදාගෙන ඒ ටික බුදුහාමුදුරන්ට පූජා කරපු විදිය. ඉතින් ওই විදිහට තමයි අන්තිමට ලුක් එක තියෙන්නේ. ඉතින් මම මාර ආසයි ওই විදිහට එක එක ලස්සනට ඩිසයින් දාලා ලස්සනට ওই විදිහට හදලා තියන්න. ඉතින් ඔයාලා හැමදාම ওই දේවල් නම් දකින්නවනේ නේද? මේකත් මගේ ස්ටෝරි බුක් එක මගේ 4 වෙනි එක. ඉතින් ඒකත් දැන් ඉවර වෙන්න කිට්ටුයි. තව ටික දවසකින් ඒකත් ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මගේ 5 වෙනි ස්ටෝරි එකට යතහැයි. ඉතින් පහක් වගේම තව එකක් මට අයිඩියා එකක් ආවා. ඉතින් ඒකත් මම ලියලා තිබ්බා මුල ටික. මොකද මට මුල ටික අමතකුනොත් එහෙම මට හරියට ඒ කියන්නේ ඒකේ අභ්‍යන්තරේ මොකද්ද වෙන්නේ කියලා මම ලියලා තිබ්බා. ඒ ටික ලියලා තිබිච්ච නිසා ওই විදිහට තිබුණා. නැත්තම් මට ඕක ටක් ගාලා අමතක වෙනවා. ඉතින් ඔය වීඩියෝ එකෙන් පස්සේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඔයා මේ දකින්නේ ඊට පස්සේ දවසේ උදේ. ඉතින් මම ඇඳත් තස් කරලා ඊට පස්සේ මේසෙ තස් කරලා අපේ නංගිගේ වැඩ වගේකුත් තිබුණා. ඉතින් ඔය ඔක්කොම පහලට දාලා. ඉතින් ඒ ටිකත් මම අස් කරලා ඊට පස්සේ මම හිතුවා වීඩියෝස් ගොඩක් ගන්න ඕනේ නැහැ. මට අද ගමනකුත් යන්න තිබුණා. ඒ හින්දා මට වීඩියෝ ගන්නත් බෑනේ. මම මේ vlog එක මෙතනින් නවත්තනවා කියලා. ඉතින් ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.